විගණකාධිපතිවරයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ඇතුළු කිහිප දෙනෙකුගේ නම් ඉදිරිපත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. පුරපාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාවය ලබා දීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවයි. මෙවැනි තවත් උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන් අපගේ channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.